මගේ YouTube channel එකට. ඉතින් මං හිතුවා ඔයාලව ජපානයේ තියෙන යකුවෙන් shop එකට එක්කගෙන යන්න ඕනි කියලා. ඊට කලින් චූටි වැඩ වගේක් තියෙනවා. අපි ඒ ටිකත් කරලම යමු. උදේම නැගිට්ටම ඇඳ හදන එක ඔයාලත් පුරුද්දක් කරගෙන නේද තියෙන්නේ? උදේම කියලා කිව්වට අද නම් නැගිටිද්දි ටිකක් විතර පරක් වුණා. මොකද ඊයේ මගේ night shift එකනේ. ඉතින් night shift එකට ගිහිල්ලා ඇවිල්ලා නිදාගෙන දැන් ටිකකට කලින් තමයි නැගිට්ටේ. මං ඊළඟට ලෑස්ති වුණේ මගේ breakfast එකට. අද ලොකු වෙලාවකුත් නැති නිසා මං හිතුවා චූටි දෙයකින් දවස පටන් ගන්න ඕනේ කියලා. එහෙනම් ඉතින් අපි ඉක්මනින්ම wash දාලා අපේ vlog එකට ready වෙමු. මං අද හිතුවේ ඔයාලව ජපානයේ තියෙන යකුවෙන් shop එකට එක්කගෙන යන්න. බලන්නකෝ මගේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. එහෙනම් ඉතින් අපි යමු. මට ඔයාලට කියන්න බැරි වුණානේ. අපි අද යන්නේ සේරියා කියන යකුවෙන් shop එකට. shop එකට ඇතුළේදී මුලින්ම තියෙන්නේ සීසන් එකට එහෙම නැත්නම් ඒ දවස්වල තියෙන events වලට ඕනි කරන දේවල්. මෙතන තියෙන්නේ මේකප් එකකට ඕනි කරන foundation, cheek powder, eye shadow, eyeliner වගේ මේකප් එකකට ඕනි කරන හැම දෙයක්ම වගේ මෙතන තියෙනවා. බලන්නකෝ මේ ලස්සන nail polish ටික. මං කවදාවත් ගාපු නැති පාටවලුත් මෙතන තියෙනවා. මෙතන තියෙන්නේත් මේකප් එකකට ඕනි කරන brushes, sponge වර්ග. මේ හැම එකක්ම වෙන්නේ yen 100යි. මෙතන තියෙන්නේත් skin care routine එකට ඕනි කරන දේවල්. බලන්නකෝ මේ pouch වල ලස්සන. මේ තියෙන්නේත් යකුවෙන් shop එකට ගියාම මම යන්න ආසම කරන තැනක්. බලන්නකෝ මේ වල තියෙන ලස්සන. මට ඔයාලට කියන්න බැරි වුණානේ. මං ඔයාලට කිව්වේ මේක යකුවෙන් shop එකක් කියලා නේද? ඒ වුණාට ඊට අමතරව චූටි ටැක්ස් එකකුත් එකතු වෙනවා. කෑම වලට 108කුත් කෑම නොවන දේවල් වලට 10%ක් වගේ චූටි ටැක්ස් එකකුත් මේ වලට එකතු වෙනවා. මෙතන තියෙන්නේ hair bowl, hair band, hair pin වගේ hair style වලදී ඕනි කරන දේවල්. මම ඔයාලට කලිනුත් කිව්වා වගේ Daiso, Kendo, Seria, Lemon වගේ එක නම් වලින් යකුවෙන් shop තියෙනවා. මේ හැම දෙයක්ම ඒ shop වලිනුත් ගන්න පුළුවන්. මං අද ඇවිත් ඉන්නේ Seria කියන එකටනේ. ඔයාලා දන්නවද? යකුවෙන් shop ජපානයේ විතරක් නෙමෙයි ලෝකේ තවත් රටවල් වල යකුවෙන් shop තියෙනවා. මේ වගේ cute item තියෙන යකුවෙන් shop අපේ ලංකාවේ තිබුණොත් හොඳයි කියලා ඔයාලා දැනටමත් හිතනවා ඇති නේද? මේ ඕනෙම එකක් 100යි කියන්නේ කාටද ගන්න හිතෙන්නේ නැත්තේ? මෙතන තියෙන්නේ වාහනවලට ඕනි කරන එක ගැජමැටික්ස් වර්ග. මෙතන තියෙන්නේ අපිට බෑග් එකේ දාගෙන අරගෙන යන්න පුළුවන් cute කණ්ණාඩි. මෙතන තියෙන්නේ අපිට self care routine වලට ඕනි කරන face mask, wet tissues, towel ඒ වගේම චූටි item. බලන්නකෝ මේ accessories වල තියෙන ලස්සන.
මෙතන තියෙන්නේ බෑග්, පවුච් වගේ දේවල්. මෙතන තියෙන්නේ චූටි බබාලා සෙල්ලම් කරද්දී පාවිච්චි කරන බෝනික්කොන්ව තවත් ලස්සන කරන්න පාවිච්චි කරන අයිටම්ස් වර්ග. මෙතන තියෙන්නේ කේක් හදන්න ඕනි කරන කප්, ට්‍රේ, ස්පැචූලා, ඒ වගේම සිලිකන් කප් වගේ කේක් ඩෙකරේෂන් අයිටම්ත් මෙතන තියෙනවා. ඔයාලා හිතනවද මේ ඕනෙම දෙයක් යෙන් 100කට වගේ ගන්න පුළුවන් වෙයි කියලා? හිතා ගන්නව බෑ නේද? මෙතන තියෙන්නේ බර්ත්ඩේ කේක් එක තවත් ලස්සන කරන කැන්ඩල්ස්. බලන්නකෝ මේ කප් වල තියෙන ලස්සන. මේ තියෙන්නේ තවත් මං ආසම කරන තැන. මෙතන අත්කම් නිර්මාණ වලට ඕනි කරන අයිටම් ගොඩක් තියෙනවා. බලන්නකෝ මේ කියුට්ම කියුට් ක්ලිප් වල තියෙන ලස්සන. මෙතන තවත් ලස්සන කලර් රේන්ජ් එකකින් රිබන් වර්ග ගොඩාක් තියෙනවා. මෙතන තියෙන්නේ චූටි ළමයිට සෙල්ලම් කරන්න ඕනි කරන ටොයිස් වර්ග. මේ ඕනෙම එකක් වෙන්නේ yen 100යි. මේ තියෙන්නේ රූම් ඩෙකරේෂන්ස් වලට ඕනි කරන දේවල්. ඔයාලා දන්නවද මේ යකුවෙන් ෂොප් වල තියෙන ගොඩක් දේවල් මේඩ් ඉන් චයිනා. ජපාන් ඒවා නම් ගොඩක් මඩුයි. එහෙම නැත්නම් වෙන රටවල් වල දේවල් තමයි ගොඩක්ම තියෙන්නේ. මේ ස්ටේෂනරිස් වර්ග ඕනෙම එකක් වෙන්නේ yen 100යි. ඒ වගේම මේ තියෙන්නේ ස්ටෝරේජ් බොක්ස්. මෙතන තියෙන්නේ ෆෝන් චාර්ජර්ස්, කේබල්, ඒ වගේම ෆෝන් බෑග් කවර්ස්, ඉයර්ෆෝන්ස්, ඉයර්ෆෝන් කේසස්, ෆෝන් එක අතේ එල්ල ගන්න පුළුවන් විදිහේ ලස්සන කියුට් අයිටම්, ෆෝන් ස්ටෑන්ඩ් වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන ස්ලිපර්ස් තුත් සීසන් එකකින් සීසන් එකට වෙනස් වෙනවා. බලන්නකෝ මෙතන තියෙන කුෂන් වල ලස්සන. බලන්නකෝ මේ හැම දෙයක්ම වෙන්නේ yen 100යි. බලන්නකෝ මේ මල් වල තියෙන ලස්සන.
මෙතන තියෙන්නේ cotton button, tissues වගේ දේවල්. මම නම් මේවට කියන නම හරියටම දන්නේ නැහැ. ඒ වුණාට ඔයාලට රූපේ බැලුවම තේරෙනවා ඇතිනේ. මෙතන තියෙන්නේ tooth brush, plaster, razor, face mask වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. බලන්නකෝ මෙතන මාස්ක් 7ක්ම වෙන්නේ yen 100යි. මේ තියෙන්නේ kitchen items. යකුවෙන් shop වල අපිට කිචන් එකට ඕනි කරන හැම දෙයක්ම වගේ අඩුවට ගන්න පුළුවන්. මේ වීඩියෝ එක දැනට ලංකාවේ ඉන්න ජපානයට එන්න ආසාවෙන් ඉන්න ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. මොකද අපි හිතන් ඉන්නේ ලංකාවෙන් ඉද්දි හැම දෙයක්ම වගේ අරගෙන එන්නනේ. මොකද අපිට ජපානයට ආව ගමන් ඒව හොයාගන්න නැති වෙයි. තිබුණත් ගණන් වැඩි වෙයි කියලා හිතලා අපි හැම දෙයක්ම අරන් එනවනේ. එහෙම වුණේ නැහැ. මොකද මෙහි හැම තැනකම යකුවෙන් shop තියෙනවා. මේ තියෙන්නේ cute design වලින් හදපු sponge වර්ග. මෙතන තියෙන්නේ හැන්දි, පිහි, කටින් බෝඩ්, කතුරු වගේ දේවල්. මෙතනත් තියෙන්නේ ස්ටෝරේජ් බොක්ස්. මෙතන සමහර ඒවා 1%ක් තියෙනවා. 2ක් 3ක් 4ක් 100 තියෙන ඒවාත් තියෙනවා. බලන්නකෝ මෙතන මේ තියෙන වීදුරු අයිටම්ස් වල තියෙන ලස්සන හරිම කියුට් ඩිසයින් වලින් තමයි මේවා හදලා තියෙන්නේ. මේ තියෙන්නේ චොප්ස්ටික් වලට හුරු වෙන්න පොඩි ළමයින්ටම හදපු දෙයක්. ඊට අමතරව හැන්දි, කෝප්ප, පිඟන් වගේ චූටි ළමයින්ටම වෙන් වුණ දේවලුත් මෙතන තියෙනවා. බලන්නකෝ මේ ප්ලාස්ටික් කෝප්ප වල තියෙන ලස්සන. ඒ වගේම මෙතන තියෙන්නේ වීදුරු වර්ග. මේ තියෙන්නේ ලන්ච් බොක්ස්. ලන්ච් බොක්ස් කියලා කිව්වට මේවා හදලා තියෙන්නේ කොළ වලින්. බලන්නකෝ මේ වතුර බෝතල් වල තියෙන ලස්සන හරිම කියුට් කලර්ස් වලින් තමයි මේව ඩිසයින් කරලා තියෙන්නේ. බලන්නකෝ මේ ලන්ච් බොක්ස් ටික. මේ තියෙන්නේ ඔනිගිරි වලටම හදපු ලන්ච් බොක්ස් එකක්. මේ ලන්ච් බොක්ස් තුත් අර වතුර බෝතල් වගේම හරිම ලස්සනයි නේද? මේ තියෙන්නේ ජපානයේ ළමයින්ගේ ලන්ච් බොක්ස් එක තවත් ලස්සන කරන්න ගන්න අයිටම්ස් ටිකක්. ජපානයේ ඒ කෑම පෙට්ටි වලට කියන්නේ බෙන්තෝ කියලා. බෙන්තෝ එක ලස්සන වුණාම චූටි ළමයින්ට කන්න ආස හිතෙනවනේ. ඒ නිසා තමයි එහෙම ලස්සන ඩිසයින් වලින් පොඩි ළමයින්ට කන්න ආස හිතෙන විදියට ඩෙකරේෂන් කරන්නේ. මෙතන තියෙන්නේ අපිට බර්ත්ඩේ පාටි වගේ මොනවා හරි ඉවෙන්ට් එකක් තිබුණොත් අපිට පාවිච්චි කරන්න පුළුවන් විදිහේ පේපර් ප්ලේට්ස්, පේපර් කප් වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. බලන්නකෝ ඒවා තියෙන ඩිසයින්.
මං ආස කරන තවත් තැනක්. ඔයාලා දන්නවද? මමත් ෆ්‍රී වෙලාවට පොඩි පොඩි දේවල් ගොතනවා. මම දැනට ස්වීටරයක් වගේම පොඩි පර්ස් එකකුත් ගොතලා තියෙනවා. මං ඔයාලට පස්සේ පෙන්නන්නම්කෝ. ඔයාලත් දැක්ක නේද? අපිට ගෙදරට ඕනි කරන දේවල් වගේම අපිට ඉගෙන ගනිද්දී ඕනි කරන දේවලුත් මේ හැකුවෙන් ෂොප් එකකින් අඩුවට ගන්න පුළුවන්. අද මාත් එක්ක එකතු වෙලා හිටපො. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් මං ගිහලා එන්නම්. බයි බයි.